සේ වලාකුළෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුම් සිරිපා කමල තබනකොටම ශ්‍රී පතුල ස්වර්ණ වර්ණයි ස්වර්ණ රශ්මි විහිදෙනවා. සිරිපා පියුම මහ පොළොවේ තබනකොටම විශාලාවේ පොකුරු වැසි ගහින්න පටන් ගත්තා. මහා වැසි ඇදෑද මිනී ගුණ ගහගෙන යනවා. භාග්‍යවතුන්වහන්සේ වඩිනවා. මුළු විශාලා මහනුවරම අමනුෂ්‍යෝ බුදු සිරිපා තිබූ සැනින් පලා ගියා මිනිසු දාලා. දවස් 3ක් ගංගානම් ගඟේ ඉඳලා මාලිගාවට වඩිනවා. ඒ දවස් 3 වැහැලා මුළු විශාලාවම සුද්ධ වෙලා. රාජ මාලිගාවේ හවස් යාමේ පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේ දකින්ට සහම්පති බ්‍රහ්මයා වැඩලා. සක්‍ර දේවේන්ද්‍රයා 120 ජයතුරා සංකනාදී පිමිනවා. සතරවරන් දෙවියෝ අරන් ගන්නවා. ඉන්ද්‍ර සෝමහරදී දෙවිවරු වෙනවා. බලවත් දෙවිවරු පැමිණෙනවා කියලා යමක් ඇද්ද? නීච තුච්ච භූතයෝ විශාලා මහනුවරින් ඈතට ගියා. තවම රතන සූත්‍රය දේශනා කරලද බුදුරජාණන් වහන්සේගේ පුතුම් පාත්‍ර ධාතුට පිරිසිදු පැන් ඇතිව අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යානීද භූතාන් ශ්‍රී සද්ධර්මයේ වදාරුවා. බුදුරජාණන් වහන්සේ වදාලා යානීද භූතානි සමාගතානි බුම්මා නිවා යා නිවන් තලිකේ. යානීද භූතානි යං භූතයෝ සමාගතානි රැස් වෙලා ඉන්නවනේව. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තහසේ දෙවිවරු රැස් වෙලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සියලුම භූතයෝ මේ දෙවිවරු සුමනා සුවපත් වේවා. සුවපත් සිත් ඇත්තෝ විත්වා. තුන් ලෝකීටම පතුරන මහා මෛත්‍රී නිධානයේ ඇති තථාගතයන් වහන්සේ ඉස්සලාම මෛත්‍රිය පැතුරුවා. අර ආකාශයේ පොළොවේ ඉන්න දෙවිවරුන්ගේ ශරීර සීතල වෙලා ගියා. ඒ වචනේ ඇහෙනකොට අතෝපි සක්කංච සුනන්තු භාසිතං මම දැන් යමක් දේශනා කරනවා. හොඳට අහන්න. තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂයා පජාය. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? මෙත්සිත වඩන මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කිව්ව සැනෙන් ශරීර සීතල වෙලා ගිය අයට කිව්ව ඇයි මෛත්‍රිය වඩන්නේ නැත්තේ? දිවාච රත්තෝච හරන්ති බලි මිනිසු පහන් තියතියා ශීර හදා මල් පූජා කර දුන් දිදී දෙවියන්ට පූජාවල් කරනවා. පින් දෙනවා. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? දැන් දෙවියන්ට කිව්වා අඩුම ධර්මයේ මේ විශාලාවේ ප්‍රශ්නේදී දෙවියන්ට මෛත්‍රියෙන් උදව් කරන්න තිබ්බා කියලා. දැන් දෙවිවරු කොහොම ඔයාලගේ වචනෙන් කිව්වොත් තක්කු මුක්කු වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා යං කිංචි විත්තං ඉදවා හුරංවා. මේ තමයි ලෝකේ උතුම්ම සත්‍යක්‍රියාව. යම් කිසි ධනයක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් මෙහි හෝ